Hi guys, welcome කියලා පිළිගන්නවා ඉතින් channel එකේ අලුත් vlog එකක් එක්ක. ඉතින් දැන් ඉන්නේ පනාගොඩ. පනාගොඩ ඉන්නේ අද යන්න හදන්නේ අවිස්සාවේල්ලට. ඉතින් ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි 10 වෙනිදා අවිස්සාවේල්ල ගිහිල්ලා දඩයක් කෑවා. ලයින් එකක් කපලා. ඉතින් ඒ දඩේ ගියවන්න තමයි අද හදිස්සියෙම කොට්ටාව ඉඳන් නැත්නම් මත්තේ කොට ඉඳන් අවිස්සාවේල්ලට යන්නේ. කාලෙකින් දඩයක් ආපු නැති හින්දා ඉතින් දඩ ගෙවන විදියත් මතක තිබ්බේ නෑ. මං ඊයේ පෝස්ට් ඔෆිස් එකට ගිහලා දඩකොලේ අරන් ගියාට පස්සේ මුලින් පොලිසියට ගිහලා දඩේ ලියාගෙන ඉන්න ඕනේ කිව්වා. ඉතින් දඩේ ලියාගෙන තිබෙන්නේ නෑ. නැත්නම් පෝස්ට් ඔෆිස් එකට ඊයේ ගිහිල්ලා ගෙවලා අද කෙලිම ගිහලා ලයිසන් එක අරන් එනවා කියලා තමයි හිතන් හිටියේ. ඉතින් කොහොම හරි එහෙම වුන්නේ නෑ. දඩේ ලියාගෙන ආපු නැති හින්දා දැන් අවිස්සාවේල්ලේ මුලින්ම ගිහිල්ලා පොලිසියට ගිහලා දඩේ ලියාගෙන මේ යන්න ඕනේ. පෝස්ට් ඔෆිස් එකට ගිහලා අවිස්සාවේල්ලෙම ගෙවලා ආපහු දඩකොලේ අරගෙන ඒක මේ දඩකොලේ අරගෙන පොලිසියට දීලා ලයිසන් එක අරගෙන තමයි එන්න යන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අද vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඉන්නේ පනාගොඩ හරියටම පන්සල ඉස්සරහා. දැන් වෙලාව ඇවිල්ලා 8:45යි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එක සෙට් කරමු. ගයිස් පොලිසිය ගාවට ඇවිල්ලා ඉන්නේ. පොලිසිය ගාවට කියන්නේ තව පොඩ්ඩක් දුර යන්න තියෙනවා. ඉතින් මෙහෙම හිතන්නකෝ ඔයා යාපනයේ හරි මගේ මතේ ගොඩක් කට්ටිය මේක දන්නවා. යාපනයේ හරි අනුරාධපුරේ හරි කොයි හරි ට්‍රිප් එකක් ගිහිල්ලා නැත්නම් ගාල්ල මාතර ගිහිල්ලා එන්න දවසේ කියලා හිතන්නකෝ. අන්තිමට දඩයක් කෑවොත් මොකද වෙන්නේ? වැරදි කරනවනේ කොහොමද? වැරදි කරන්නේ නොකරන අය සාමාන්‍යයෙන් ඇත්තම කියනවා. දඩයක් කෑවොත් මොකද වෙන්නේ? ළඟ පාතරන් අවුල නැහැ. කිලෝ නම් ආයෙ ගිහිල්ලා කඩේ ඉවලා එන්න වෙනවානේ. ඉතින් ඒක ලොකු ෆෝල්ට් එකක් මං හිතන්නේ ලංකාවේ ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ. ඇත්තටම ආයෙ වියදම් කරන් යන්න එපා මේ දඩේ ගියවන්. ඉතින් අපි දැන් මේ දඩේ ගෙවලෙන් දැන් පොලිසිය ගාවට ළඟයි. මොත්තිගුඩි ඉඳන් ඇවිල්ලා දඩකොලේ යාගත්තා. 10යි දඩේ. දැන් යන්න ඕන පෝස්ට් ඔෆිස් එකට මේ ගිවන්. දැන් යන්න ඕනේ ඉතින් පෝස්ට් ඔෆිස් එකක් හොයාගෙන. බලමු ස්ටේෂන් එක ගා පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා කිව්වා. තප සන්තුරට ඇවිල්ලා ඉන්නේ. හරි ඒකත් දිවල ගත්තා. දැන් මේක ආයේ ගිහිල්ලා පොලිසියට දීලා ලයිසන් එක අරන් ගෙදර යන්න තමයි තියෙන්නේ. අවිස්සාවේල්ලේ දබල කන්තරුවේ ඉන්නේ. අපි එනං ආපහු යන් පොලිසියට. ආයේ පොලිසිය ඉන්නේ. ආයේ රට වාහන අංශයට යන ගමන් ඉන්නේ. දඩකොලේ දීලා ලයිසන් එක ඒකත් අරගෙන
පොඩි වැඩ ඉවරයි. රුපියල් 1000 දඩේට 1500ක් විතර ගෙවාගෙන ආයියා අවිස්සාවේ. කොටම 1500ක් විතර. ආමි කැම්ප් එක ගාව ඉන්නේ ආයෙත්. දැන් ඉතින් තියෙන ගෙදර යන්න තව කිලෝමීටර් 25ක් 30ක් විතර ඇති ඔක්කොම. යන් එන ගෙදර. guys දැන් ආපහු ඉන්නේ මත්තගොඩ. ඉතින් vlog එක ඉවර කරන්න හදන්නේ. ඉතින් අද vlog එකෙන් උනේ ඔන්න ඔක තමයි. එහෙනම් අලුත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. කැමතියි subscribe කරන්න. අර ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් බලමු. bye.